බුදුරජාණන් වහන්සේට දෙන පෞද්ගලික දානේ සාංගික දානයටත් වඩා ආනිසංසදායක වෙනවා. හේතුව ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒක හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සතු සත පුඤ්ඤ ලක්ෂණය. අපි පින්නතුන් දන්නව නේද මේ සත පුඤ්ඤ ලක්ෂණය කියන්නේ මොකක්ද කියලා? උන්වහන්සේ තරම් දන් දුන්න කෙනෙක් මේ ලෝක ධාතුවේ වෙන්නේ ඇත්තෙම නැහැ. ඒකයි මේ ප්‍රධාන වශයෙන් මහත්ඵල වෙන්නේ. සත පුඤ්ඤ ලක්ෂණය කියලා කියන්නේ අනන්ත සක්වල. අපි අනන්ත කියලා කියන වචනේ පාවිච්චි කරන්නේ සීමාවක් නැති හින්දා. අනන්ත සක්වල අනන්ත ජීවීන් එක සක්වලක කොච්චර ජීවීන් ඉන්නවද? අනන්ත සක්වල අනන්ත ජීවීන් කියහම මේ කාරණාව අහගෙනව ඉන්නවා විතරක්. හැබැයි අපිට මේ පෘථග්ජන මනසට මේක වැටහෙන්නේ නැහැ. මොන තරම් බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පිරුවද කියන කාරණාව. අනන්ත සක්වල අනන්ත ජීවීන් ඒ කියන්නේ නිරිසත්තුත් අයිති, පණුවොත් අයිති, මැස්ස මදුරුවෝ කෝඳුරුවන්ගේ ඉඳලා සියලුම සත්තුත් මේ අනන්ත ජීවීන් කියන තැන ඉන්නවා. දෙවියෝ බ්‍රහ්මයෝත් ඉන්නවා. අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනා දාන 100 දුන්නොත් එක්කෙනෙක් 100ක් දෙනවා. ඒ වගේ මේ සියලුම සත්තු දාන 100 ගානේ දෙනවා. එතකොට ඒගොල්ලෝ 100 ගානේ පූජා කරපු දාන ටික එක්කෙනෙක් 100 ගානේ ගොඩ ගැහුවොත් ඒ දාන කන්ද ගොඩ ගහන්න සක්වලවල් කීයක් ඕන වෙයිද? සක්වලවල් ගණනාවක නමුත් ගොඩ ගහලා තියෙන ඒ දාන කන්ද කොයිතරම් ප්‍රමාණයක් වෙයිද? බෝසතාණන් වහන්සේ බුදු බව වෙනුවෙන් තනියම ආන් ඒ දාන කන්ද වගේ දාන 100ක් තනියම දීලා තියෙනවා. අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනා 100 ගානේ දුන්න දාන ප්‍රමාණය කොච්චරද? බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ වෙනුවෙන් එවන් දාන 100ක් තනියම දීලා තියෙනවා. ආන් ඒකයි සත පුඤ්ඤ ලක්ෂණය කියලා කියන්නේ. එහෙම දන් දුන්න දානපතියෙක් මේ විශ්වයේ ඉන්න කිසිම භික්ෂුන් වහන්සේ නමක් අතර නෑ, මහරහතන් වහන්සේලා අතර නෑ. එහෙනම් බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව ඒ ඔක්කොටම වඩා අග්‍ර නිසා උන්වහන්සේට පිරිනමන පෞද්ගලික දානයත් මහා සංඝයා උදෙසා දෙන සාංගික දාණයට වඩා ආනිසංස වැඩි.